Hello, welcome to my channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මං අද ඔයාලට අරන් එන්නේ වෙනස්ම vlog එකක්. අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 2025 ඇකඩමික් තෙස්පියන් තියටර් ෆෙස්ටිවල් එක තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඩාන්සින් අපේ අයිටම් එකක් එදා තිබුණා. ඉතින් අපි අයිටම් එකට රෙඩි වුණේ කොහමද? අයිටම් එක ඉස්සරහට උන්නේ කොහමද කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ මම කලිනුත් කියලා තියෙන අපේ ආදරණීය මැද මිදුල. ඉතින් මේ මැද මිදුල තමයි අපේ අයිටම් එක තිබ්බේ. පේනව නේද ළමයි මැද මිදුල ලස්සන? ඉතින් අපේ ඩ්‍රාමා කරන අයගේ වැඩක් තමයි මේක. ඉතින් එයාලා ඒ වෙනුවෙන් කැප වෙන විදිය තමයි දැන් ඔයාලට පේන්නේ. කට්ටිය මේ වාඩි වෙලා බලන් ඉන්නේ අනිත් යාළුවෝ එනකම්. මොකද අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙනවනේ අයිටම් එක. මේ ඔයාලට බයි කියන්නේ අපේ ෂෙනු අක්කා. මේ ඉන්නේ මధు අක්කා. සුපුරුදු පරිදි ඉතින් රුවන් නම් ආවේ පරක්කු වෙලා. අපි අයිටම් එක ප්‍රැක්ටිස් කරන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් මේ ෆෙස්ටිවල් එක ඩ්‍රාමා එකනේ. ඉතින් එයාලා අපෙන් ඉල්ලලා තිබ්බේ උඩරට පහතරට සබරගමු බර්ත කතක් වල මික්ස් අයිටම් එකක්. ඉතින් අපි ඒකට ඩිපාර්ට්මන්ට් වශයෙන් ප්‍රැක්ටිස් කරා. මෙන්න මෙහෙම තමයි ළමයි අපි අයිටම් එකට ප්‍රැක්ටිස් කරන්නේ. මේ වලට පේන්නේ අපේ බර්ත රූම් එකනේ. ඔයාලා මගේ කලින් vlog එක බලුවා නම් දන්නවා. ඉතින් ඊට පස්සේ අපි ආව අපේ රිහර්සල් බලන්න. දැන් ඔයාලට ඔය පේන්නේ අපේ අයිටම් එකේ ඉන්න අපේ යාළුවෝ ටික. මම කලිනුත් කිව්වනේ මේ අයිටම් එක අපේ ඩාන්සින් ඩිපාර්ට්මන්ට් ඔක්කොගෙම එකතුවක් නේ. ඉතින් මේක හරිම ලස්සන මතකයක් අපිට. ඊට පස්සේ අපි රිහර්සල් බලලා ෆෝමේෂන් අඩුපාඩු හදාගෙන අපි ගියා ඉතින් අයිටම් එකට රෙඩි වෙන්න. ඔයාලට දැන් පේන්නේ අපි අයිටම් එකට රෙඩි වෙන විදිය. ඉතින් අපි යාළුවෝ එකතු වෙලා එක එක්කෙනාට උදව්පදව් කරගෙන මෙන්න මෙහෙම තමයි ඉතින් රෙඩි වෙන්නේ. ඇත්තටම කිව්වොත් අපේ අක්කලත් ආව අපිට මේකට උදව් කරන්න. මේ අයිටම් එකට නටන්නේ නැති වුණත් අපේ යාළුවෝ අමතක කරේ නැහැ අපිට ඇවිල්ලා උදව් කරන්න. ඉතින් මේ වගේ මෙහෙම අයිටම් එකක් තියෙද්දි ඇවිල්ලා උදව් කරද්දි ඒක අපිට ඉතින් මාරම වටිනවා. අපි මේ අයිටම් එකට ඇඳේ අපේ හාප් සාරි එක. ඉතින් ඒකට අපි ලොකුවටම ජුවලරිස් දැම්මේ නැහැ. හොඳටම පරක් වෙලා තමයි තියෙන්නේ. අපේ අයිටම් එක තිබ්බේ හවස 6ට. ඉතින් පේනවනේ මේ කලබලේ. අපි රිහර්සල් බලලේදී ටිකක් ලේට් වුණ නිසා ඉතින් කලබලේට තමයි අපිට ඇඳ ගන්න උනේ. ඉතින් දැන් ඔයාලට පේන්නේ අපේ අයිටම් එක තමයි. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි නටුවේ. ඉතින් මෙහෙම අපේ අයිටම් එකක් තියෙද්දී අපේ අනිත් යාළුවෝ අපේ අයිටම් බලන්න එනවා, අපේ නම් කියලා කෑ ගහනවා. ඉතින් අපිට මාරම සපෝට් එකක් තමයි දෙන්නේ. අපේ යාළුවෝ විතරක් නෙවෙයි අපේ අයියලා අක්කලා හැමෝම එහෙම තමයි.
දැන් ඔයාලට පේන්නේ අපේ අයිටම් එකේ නටපු හැමෝම අවසානට ඇවිල්ලා පර්ෆෝම් කරපු ආකාරය. මම කලින් ඔයාලට කිව්වනේ මේ අයිටම් එක උඩරට, පහතරට, සපරගමු, භාරත, කතක් මේ හැම එකකම එකතුවක්. ඉතින් මේ සම්ප්‍රදායන් ඔක්කොගෙම එකතුවක්. ඉතින් බලන්නකො කොච්චර ලස්සනද කියලා ළමයි. ඉතින් ඊට පස්සේ අපි කැමතිම වෙලාව තමයි දැන් ඇවිත් තියෙන්නේ. මේ තමයි ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ෆොටෝ ගන්න වෙලාව. ඊට පස්සේ ඉතින් අපේ භාරත සෙට් එකත් මෙන්න මෙහෙම තමයි ෆොටෝ ගන්න හදන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි එදා දවසේ අපේ අයිටම් එක උනේ. ඉතින් නටලා ෆොටෝ ගහලත් ඉවර එකේ මම හිතුවා මෙතනින් vlog එක නවත්තනවා කියලා. අලුත් vlog එකකින් හමු වෙමු. Thanks for watching. Bye bye.